අද සංකේතවත්ව සන්තුහන් වෙන්නේ මේ පතිනිගම ගම්මානේ නිවාස ඔබ අයිතියට පත් කරන මොහොත. ඔබ අපි හැමෝම දන්නවා මේ නිවාස ඉදි කර ගැනීම සඳහා මේ අදහසත් මේ දායකත්වයත් මූල්‍යමය දායකත්වයත් ඉන්දියානු රජයේ. අපිට ඉන්දියානු රජය පහුගිය දශක කීපය පුරා දහස් ගණනක් නිවාස හදාගන්න උදව් කරලා තියෙනවා. නිවාස ව්‍යාපෘති ගණනාවක් අපේ රටට ගෙනල්ලා තියෙනවා. මම හිතන්නේ ඉන්දියානු මහ කොමසාරිස්තුමා බවට පත් වෙන්න කලින් එතුමා මේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන නිලධාරියෙක් විදිහට කටයුතු කරලා තිනවා. ඒ වක පටන් මේ නිවාස ඉදි කිරීම සඳහා එතුමා විශාල පෞද්ගලිකම දායකත්වයක් සපයලා තිනවා. එතුමාට ලංකාවේ නිවාස සම්බන්ධයෙන් නිවාස අවශ්‍යතාවය, නිවාස නැති පුද්ගලයන් ගැන, නිවාස දුන්නාට පස්සේ ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුණු වෙන ප්‍රමාණය සම්බන්ධයෙන් විශාල අත්දැකීම් ප්‍රමාණයක් තිබෙනවා. රටේ හැමතැනම එතුමා ගිහිල්ලා තියෙනවා නිවාස ව්‍යාපෘති විවෘත කරන්න. ඉතින් එක ව්‍යාපෘතියක් තමයි මේ ආදර්ශ ගම්මාන ඇති කරන එක. ඒ ආදර්ශ ගම්මාන අතරින් තව කීපයක් තිබෙන්නේ විවෘත කරන්න. අද මේ 18 වෙනි ආදර්ශ ගම්මානයේ විදිහට තමයි මේ නිකබරටියේ මේ පතිනිගම මේ නිවාස ව්‍යාපෘතිය නිල වශයෙන් විවෘත කරන අවස්ථාව මේ උදා වෙලා තියෙන්නේ. තව දිස්ත්‍රික්ක කිහිපයක තියෙනවා. ඊට අමතරව ඉන්දියානු රජය මගින් ආධාර ලබා දීලා ක්‍රියාත්මක වෙන ඉන්දියානු නිවාස ව්‍යාපෘති ගණනාවක් තිබෙනවා. විශේෂයෙන්ම මලේගම් ජනතාවට නිවාස දී කිරීම සඳහා ලොකු දායකත්වයක් ඉන්දියානු රජය ලබා දීලා තියෙනවා. දිත්වා සුළුකුණාටුව නිසා හානියටපත් ජනතාවට සහන සැලසීමට ඉන්දියානු රජය විශාල නොයෙකුත් අයුරින් විශාල දායකත්වයක් ලබා දුන්නා. ඒ වගේම නැවත මේ දිත්වා සුළුකුණාටුව නිසා හානියටපත් වෙච්ච නිවාස නැවත ගොඩනගන්න අපි ආරම්භ කරපු නිවාස වැඩසටහන ඇතුළෙම නිවාස ඉදිකිරීම සඳහා මූල්‍ය ආධාර ලබා දෙන්න ඉන්දියානු රජය තීරණය කළා තියෙනවා. ඒ ආධාරත් එක්කම තමයි අපි මේ වැඩසටහන දැන් ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ. ඒ විදිහට ගත්තහම වැඩසටහන් රාශියක් ඉන්දියානු රජයේ ලෝකයේ ගත්තහම ඇත්තටම නිවාස ආධාර රජයන් විසින් නිවාස ආධාර ලබා දෙන ප්‍රමාණයක් අඩුයි දැන්. ඒ කියන්නේ රජයකට නමුත් ඉන්දියානු රජය අපේ රටට ඒ ආධාර ලබා දීමට කලිනුත් ලබා දුන්නා. කිසි ලෙසකින් ඒව නවත්වන්න නැතුව දිගට මේ ආධාර මුදල් ලබා දීමේ වැඩසටහන් ඉදිරියට ගෙනියමින් තියෙනවා. ඒ නිසා මම මේ අවස්ථාවේ ඉන්දියානු රජයටත් ඉන්දියානු මහ කොමසාරිස්තුමාට පෞද්ගලිකවම අධිකරු සන්තෝෂ් ජාමැතිතුමා ඇතුළු මේ කණ්ඩායමටත් නිවාස අමාත්‍යවරයා විදිහට මගේ ස්තුතිය ඒ වගේම කෘතඥතාවය පළ කරන්න කැමතියි. නිවාස ගත්තහම අපි රජයේ විදිහට නිවාස වැඩසටහන් කීපයක් ආරම්භ කළා තියෙනවා. මම හිතන්නේ අවුරුද්දක් විදිහට ගත්තොත් මේ අවුරුද්දේ 2026 අවුරුද්දේ තමයි අපේ රටේ මේ මෑත කාලයේදී අපේ රටේ වැඩියෙන්ම නිවාස ඉදි වෙන වසර. වසරක් විදිහට 2026 වසරේ තමයි වැඩිම නිවාස සංඛ්‍යාවක් රජයේ ආධාර සහිතව නිවාස ඉදි වෙන වසර. අපි නිවාස සම්වර්ධන අධිකාරිය හරහා අඩු ආදායම්ලාභී පවුල් 10000කට රුපියල් ලක්ෂ 10 ගාණක් ලබා දීලා නිවාස හදාගන්න වැඩසටහනක් ආරම්භ කළා තියෙනවා. මේ වෙනකොට පවුල් 6000කට වැඩි අපි ගෙවීම් කටයුතු ආරම්භ කළා, නිවාස ඉදිකිරීම කටයුතු ආරම්භ කළා තියෙනවා. ඒ වගේම තමයි අපේ නියෝජ්‍ය මන්ත්‍රීතුමා කිව්වා වගේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය හරහා අනාරක්ෂිත දරුවන්ට නිවාස ඉදිකර ගැනීම සඳහා නිවාස 1000ක් සඳහා මුදල් වෙන් කළා තියෙනවා. වැවිලි කටයුතු අමාත්‍යාංශය නිවාස ව්‍යාපෘති ආරම්භ කළා තියෙනවා. ඒ වගේම බුද්ධ ශාසන අමාත්‍යාංශය සසුන්ගත වෙච්ච භික්ෂුන් වහන්සේලාගේ දෙමව්පියන්ට නිවසක් නැති දෙමව්පියන්ට නිවසක් ඉදිකර ගැනීම සඳහා නිවාස ව්‍යාපෘති ආරම්භ කළා තියෙනවා. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය කොළඹ
නිවාස නැති ජනතාවට නිවාස ඉදිකිරීම සඳහා ව්‍යාපෘති ආරම්භ කළා තියෙනවා. ඒ ආධාර මුදල් යටතේ. ඒ වගේම තමයි උතුරු නැගෙනහිර ගත්තාම අපි දන්න යුද්ධය නිසා දැන් අවුරුදු 16ක් 17ක් යුද්ධය ඉවර වෙලා. යුද්ධය ඉවර වෙලා අවුරුදු 16ක් 17ක් ගත වුණා තාමත් නිවාස නැති යුද්ධය නිසා නිවාස කැඩලා බිඳලා ගිහිල්ලා තාමත් නිවසක් නැති ජනතාවක් ඉන්නවා. ඔවුන් සඳහා නිවාස 2500ක් ඉදිකිරීම සඳහා අපි මුදල් වෙන් කරලා තියෙනවා. ඒ විදිහට ගත්තාම දල වශයෙන් 15000ක් විතර පවුල් වලට ඍජුව රජයේ ආධාර ලැබෙනවා මේ අවුරුද්දේ. ඊට අමතරව පළාත් සභා 9ෙම නිවාස 3000කට විතර මුදල් වෙන් කරලා තියෙනවා. ඒ ආධාර දැන් මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා. ඒ නිවාස ඉදිකිරීමින් යනවා. ඒ නිසා දල වශයෙන් ගත්තහම 15000කට අධික පවුල් ප්‍රමාණයකට ඍජුව රජයේ ආධාර ලැබිලා තියෙනවා නිවසක් හදාගන්න. ඒ වගේම අපි රජයේ සේවකයන්ට නිවාස ණය ලබා ගැනීම සඳහා සහනයක් ලබා දීලා තියෙනවා. බැංකුව වලින් රජයේ සේවකයෝ නිවාස ණයක් ගන්නකොට බැංකුවෙන් කියන පොලියෙන් කොටහක් අපි රජයේ විදිහට දරා ගන්නවා. රජයේ සේවකයට සහනයක් වෙනවා. ඒ වගේම නිවාස සම්බන්ධන අධිකාරිය හරහා බැංකුවෙන් ණයක් ගන්න බැරි ජනතාවට විශේෂයෙන්ම අඩු ආදායම් ලාභී ජනතාවට නිවාස ණය ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කළා තියෙනවා. ඒ වැඩ කටයුතු සිද්ධ වෙනවා.